ලස්සන මතක පිරුණු දවසක්. අද අපි දෙන්නටම නිවාඩු දවසක් වුණු නිසා අපි දෙන්නම තීරණය කර අපි ඉන්න සිටි එකේ ඉඳලා කිලෝමීටර 75ක් 80ක් වගේ දුරින් තියෙන සිටි එකකට ගිහිල්ලා පොඩි වටයක් දාලා ඒ දවස ගත කරමු කියලා. අපි ජීවත් වෙන්නේ නම් ෆින්ලන්ඩ් වල සේනියෝකි කියන සිටි එකේ. අද අපි යනවා කියලා තීරණය කරේ සේනියෝකි වල ඉඳලා කිලෝමීටර 79ක් වගේ දුරින් තියෙන වාසා කියන සිටි එකටයි. වාසා වලට නම් එයයි මායන පළවෙනි වතාව තමයි මේක. වාසවල රිවර් shopping center එකට තමයි අද අපි ආවේ. එතනට ඇවිල්ලා ටික වෙලාවක් කාලේ ගත කරලා අපි හිතුවා ලන්ච් එක ගන්න shopping center එක ඇතුළේම තියෙන Tom Yum Thai restaurant එකට යනවා කියලා. බලන්නකො ඊළඟට මට එතනදී හම්බුණු අලුත් යාළුවා කවුද කියලා. දන්නවද මම මේ කොහෙද කලබලේ යන්නේ කියලා? මට හිතුණා එයා දැක්කේ නෑ කියලා මං එයාට බයි කියනවා. ඉතින් මම මේ කලබලේ යන්නේ එයා ළඟට ගිහිල්ලා එයාට බයි කියලා එන්න. ජීවිතේ අපි කොච්චර ලොකු වුණත් අපි තාමත් ආසයි නේද? ඒ පොඩි කාලේ ලස්සන මතකයන් මතක් කරලා ඒවා ආයිමත් විඳ ගන්න. කොෆි එකකුත් පීලා එයත් එක්ක හරි ආදරෙන් එදා දවස එතන ගත කරලා අපි දෙන්නම තීරණය කරා අපි shopping mall එකේ එළිය ටික වෙලාවක් ඉමු කියලා. ලස්සන මතක ගොඩක් පිරුණු හරි සතුටු ආදරණීය දවසක් එදා ඒ විදිහට ගත කරන්න පුළුවන් වුණාට දෙවිදුනි ඔබ වහන්සේට ස්තුති වේවා. අපේ ජීවිත ආදරණීය මතක පොතට එදා දවස ඒ විදිහට එකතු වුණා. ජීවිතේ සුවඳ ගෙනා නුඹ මගේ දිවිය සැමදා සැරසුවේ